ගෑනු අය ඇයි පිරිමි අයට වඩා සුදු වෙන්නේ? ඒ වගේම ගෑනු කෙනෙක් ප්‍රෙග්නන්ට් වුණාම ඇයි ලස්සන වෙන්නේ, සුදු වෙන්නේ? එහෙම වෙන්නේ ඇයි කියලා තමයි මම අද පැහැදිලි කරන්න යන්නේ. අපි දන්නවා සාපේක්ෂව ගෑනු අය පිරිමි අයට වඩා සුදුයි. අතරින් පතර ඉන්න පුළුවන් පිරිමි කෙනෙක් ගෑනු අයට වඩා සුදු කෙනෙක්. නමුත් ඕනම සංස්කෘතියක ගත්තම අපිට දකින්න පුළුවන් දේ තමයි ගෑනු අය පිරිමි අයට වඩා සුදුයි. ඒකට උදාහරණයකට අපි අප්‍රිකාව වගේ රටක් ගත්තොත් අපි දන්නවා එහි ඉන්නේ අලු ජාතිකයන්. නමුත් සියුම්ව නිරීක්ෂණය කරොත් බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ වුණත් ගෑනු අය පිරිමි අයට වඩා ලයිට් ස්කින් එකක් තියෙන ඒගොල්ලන්ට. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඒ වගේම ගෑනු අයට ඇයි මෙනපෝස් එක්ක අඳුරු පැහැයක් එන්නේ? ඒතකොට අර්ථ හරණයත් එක්ක අඳුරු පැහැයක් එන අපි හොඳට දැකලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? එතකොට මේක වෙන්නේ විටමින් D නිසා ඇත්තටම. අපි දන්නවා ගෑනු කෙනෙක් අවුරුදු 13 15 කාලේ අඳුරු පැහැයක් තියෙන මේ ගෑනු අය අවුරුදු 20 25 වෙද්දී ඊට ලයිට් ස්කින් එකක් එනවා, ලස්සන ස්කින් එකක් මේගොල්ලන්ට එනවා, සුදු පැහැයකට පුරු ස්කින් එකක් එනවා. මේක වෙන්නේ මම කියන මේගොල්ලෝ පාවිච්චි කරන බියුටි ක්‍රීම් හරි ඉන්ජෙක්ෂන් ගහලා නෙමෙයි. ස්වභාවික වීම ගැන මම කතා කරන්නේ. ඊට අමතරව ගොඩක් අය සුදු වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ ස්වභාවිකවම මේක සිදු වෙනවා. ඒ වගේම මේගොල්ලෝ ප්‍රෙග්නන්ට් වුණාම තව ලයිට් ස්කින් එකක් මේගොල්ලන්ට ලැබෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්න බලපාන්නේ විටමින් D. ඒතකොට ගෑනු කෙනෙක්ට ළමෙක් පිළිසිඳ ගත්තම ඒ ළමයාගේ අස්ථි පද්ධතිය හැදෙන්න ඕන. ඒ වගේම මේ ළමයා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අවුරුද්දක් දෙකක් යනකම් මවගෙන් කිරි බොනවා. ඒතකොට එයාගේ අවශ්‍ය කැල්සියම් අවශ්‍යතාවය සපුරගන්නේ මේ කිරි හරහා. ඉතින් ඒක නිසා මේ ගෑනු අයගෙන් කැල්සියම් අවශ්‍යතාවය පිරිමි අයට වඩා ගොඩක් වැඩි වෙනවා. මේකට හේතු කොටගෙන මේගොල්ලන්ගේ ස්කින් එකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා පරිණාමයේදී. මේගොල්ලන්ට පිරිමි අයට සාපේක්ෂව වැඩි අඩු ආලෝක තත්ත්වයක් යටතේ වැඩි කැල්සියම් විටමින් D ප්‍රමාණයක් නිපදවා ගන්න මේගොල්ලන්ගේ ස්කින් එකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. ඒතකොට පිරිමි අයගේ තියෙන්නේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක. ඒතකොට ගෑනු අයගේ තියෙන්නේ එස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන් එක. ඉතින් මේ ටෙස්ටොස්ටෙරෝන් මගින් කරන වැඩක් තමයි මේ මෙලනොසයිට්ස් ස්ටිමුලේට් කරන අපේ හැමේ තියෙන. ඒතකොට මේ ස්ටිමුලේට් උත්තේජනය කිරීම හරහා මෙලනින් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. මේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක වැඩි වීම හින්දා මේගොල්ලන්ට ඩාර්ක් ස්කින් එකක් ලැබෙනවා. එතකොට අඳුරු පැහැය ස්කින් එක ලැබෙන්නේ මේක නිසා. එතකොට එස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මගින් මේ මෙලනොසයිට්ස් සස්ප්‍රෙස් කරනවා, ස්ටිමුලේට් කරන්නේ, උත්තේජනය කරන්නේ. එතකොට ඒකත් එක්ක මේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. ඒකත් එක්ක මේගොල්ලන්ට ලයිට් ස්කින් එකක් ලැබෙනවා. ඉතින් අපි දන්නවා අවුරුදු 15 16 වෙද්දි මේගොල්ලන්ගේ මේ හෝමෝන් ලෙවල් එක එන්න වැඩි වෙනවා. මේකේ අවුරුදු 20 25 සහ විශේෂයෙන් ප්‍රෙග්නන්ට් වුණාම මේ ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක විශාල වශයෙන් වැඩි වෙලා ස්ථාවරව තියෙනවා. ඒකත් එක්ක ඒකෙන් දායකත්වයක් දෙනවා මේ මෙලනොසයිට්ස් ස්ටිමුලේට් කරන්නේ. ඒකෙන් මෙලනින් ප්‍රොඩක්ෂන් එක ගොඩක් අඩු කරනවා. ඒක නිසා මේගොල්ලන්ට මේ ලයිට් බ්‍රයිට් ස්කින් එකක් ලැබෙනවා. ඉතින් ඒක හේතු කොටගෙන මේගොල්ලන්ට හැකියාව ලැබෙනවා. අඩු ආලෝක තත්ත්වයටදී වැඩි කැල්සියම් ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න අවශ්‍ය කරන විටමින් D ප්‍රමාණය නිපදවා ගන්න. එතකොට මෙනපෝස් වුණාම වෙන වැඩේ තමයි මේ ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එක විශාල වශයෙන් ඩ්‍රොප් වෙනවා. එතකොට ආර්තව හරණයත් එක්ක ඇත්තටම මේ ලෙවල් එක බිඳුවට වගේ බහිනවා. මේක තමයි ගෑනු අයගේ තියෙන හැපි හෝමෝන් එක. එතකොට මේකත් එක්ක තමයි දුක කලකිරීම සාංකාව වගේ දේවල් ඇති වෙන්නේ. මේගොල්ලන්ට එපා වීම, මම දැන් හිටිය ඇති වගේ දේවල්, අපි ඉඳලා මොකටද වගේ දේවල් එන්නේ මෙන්න මේ හෝමෝන් ලෙවල් එක ඩ්‍රොප් වීමත් එක්ක. එතකොට මම අර කලින් කිව්වා වගේ මේ හෝමෝන් ලෙවල් එක ඩ්‍රොප් වුණාම මේකේ අනිත් පැත්ත සිදු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙලනොසයිට්ස් මේ සස්ප්‍රෙස් කරන එක අඩු වෙනවා. ඒකත් එක්ක මේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක ආයේ වැඩි වෙනවා. වැඩි වීමත් එක්ක මේගොල්ලන්ට අඳුරු වර්ණයක් ලැබෙන්න ගන්නවා. මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට් එක තමයි ඇත්තටම මේ මෙනපෝස් එක්ක මේගොල්ලන්ට මේ විටමින් D ලෙවල් එක ගොඩක් අඩු වෙනවා. ලබා ගන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඒක නිසා තමයි පිරිමි අයට සාපේක්ෂව ගෑනු අයට විශාල ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් අපි දකිනවා ආතරයිටිස් තත්ත්ව වගේ ගත්තොත් පිරිමි අයට වඩා ගෑනු අයගේ ගොඩක් වැඩි. ඒකට බලපාන හේතුව තමයි මේ ප්‍රොජෙස්ටරෝන් සහ එස්ට්‍රජන් හෝමෝන් විශාල වශයෙන් ඩ්‍රොප් වීම. එස්ට්‍රජන් වලට සාපේක්ෂව ප්‍රොජෙස්ටරෝන් ඇතරම් බිඳුව දක්වා වගේ ඩ්‍රොප් වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ආතරයිටිස්, ඔස්ටියෝපොරොසිස් මේ වගේ ගොඩාක් දේවල් ඇති වෙන්නේ. ඉතින් මේ තත්ත්ව විටමින් D පාවිච්චි කරලා ඊටාම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. ඒ වගේම විටමින් D විතරක් නෙමෙයි සමහර තව ඩයට් එකේ කරන සුළු වෙනස්කම් සහ එක්සර්සයිස් මගින් අපිට ඇත්තටම ආතරයිටිස් කියන තත්ත්ව මාස 3ක් 4ක් ඇතුළත සදාටම හොඳ කරන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඉදිරියේදී වීඩියෝ එකක් දාන්නම් කොහොමද කරන්න කියලා. එතකන් අපි ෆලෝ කරලා තියන්න අපි ෆිට්නස් ඇන්ඩ් නියුට්‍රිෂන් ගැන ඉස්සරහට කතා කරමු.